ආයුබෝවන් යාළුවේ කොහොමද උන්නදී අදත් ආව අපේ ටොමි අයියාගේ GTA Vice City ගන්න. හරි guys ඉතින් ඔන්න අපි save point එකෙන් එළියට එනවා. අද හරි guys මගේ mouse එකේ lag එක හරි ගියා. හරි guys අපි ඉස්සෙල්ලම දැන් අපිට press කරන්න කියන tab key එක අපි press කරමු call එකක් ගන්න තියෙනවා. okay guys මෙන්න මේ කාර් එක පොඩ්ඩක් නවත්තගෙන ඉමු අපි. okay අපි call එක ඉවර නෑ තාම. okay හරි guys අපේ call එක නම් ඉවරයි. දැන් ඉතින් let's go තමයි. අඩුවට හැප්පුණා කිය මම ගත්ත ගමම සිට් නෑ මෙන්න බඩු අඩු ලැම්බෝගිනිද බං නෑනේ ලැම්බෝගිනි නම් නෙමෙයි. හරි guys let's go. okay guys අපි save point එක පාස් කරගෙන යනවා. okay මෙන්න මෙතනින් අඩෝ එකපාරට දැක්කින එක බයික් එක නිකන් යනවා මිනිස්සුන් නැතුව. okay guys L point එකට යනවා අපි L point එකට. okay let's go guys. okay කපලා ගමු කපලා. okay guys ඔන්න අපි ආයිත් මිෂන් එක ප්ලේ කරන්න තමයි යන්නේ guys. ඉතින් subscribe කරේ නැත්නම් දැම්ම subscribe කරන්න මේ වීඩියෝ like එකක් දාන්න. හරි guys මම මේ මිෂන් එකත් ප්ලේ කරලා තියෙනවා. හරි guys මිටිය ගන්න තමයි තියන්නේ guys අපි එළියට එමු. okay අපි මිටිය ගත්තා අපේ කාර් එක කොබ. කාර් එක නේ ඔතන තියෙන කාර් එක උස්සමු. okay guys මම ස්පීඩ් එකේ දුවන්නේ මොකද්ද shift එක අපලා right shift එක. okay අපි කාර් එක අරන් කොහෙටද යන්නේ ඈත එකට ගිහින් ළඟකට එමු පස්සේ බා. ඊ පාරින්ම එන්නත් පුළුවන් මම දන්නවා. මේකින්ද ඈතකට ගිහිල්ලා පස්සේ ළඟකට එමු. බයික් එක සෙට් වුණා නම් සුපිරිය. මං ආසයි බයි TW වගේ ගතියක් තියෙනවා. TWද අනේ මන්ද ටැකර් වගේ ගතියක් තියෙනවා හැබැයි. බයික් එක සෙට් වුණා නම් සුපිරි. අර පළවෙනි වීඩියෝ එකේ මතකනේ ඔබලා මේ අර ඇදුමක් චේන්ජ් කරන්න ගිහිල්ලා බයික් එකක් කරන් මතකනේ පිස්සු කෙලිය. පළවෙනිම ගේම් ප්ලේ එකේ මේක තමයි guys අපේ දෙවෙනි එපිසෝඩ් එක. okay මිටිය අරන් දෙන්න තියෙන්නේ guys. okay let's go. okay guys මම මේක mouse එකෙන් නෙමෙයි කරන්නේ බින්දුව බල බින්දුවත් බලන්න පුළුවන් mouse එකේ right button එක click කරලා right නෙමෙයි left එක click කරලා පුළුවන් guys බින්දුව ඔබන එක ලේසි. okay මේ මොකද කවුද මම්මි ගමුණන් නම් පේන්නේ ඔන්න පොර දුවනවා. අපි guys ඊළඟ point එකට යමු. ඔකට උපදින් ඔක අදාළම නේ අපිට. okay let's go. okay මං කිව්වේ guys මේ පාරෙන් යන්න පුළුවන් ආය අපිට හැරි ඉන්න ඕනේ නැහැ. මේ පාරෙන් කෙලින්ම ගියපුවමත් යන්න පුළුවන් මම හිතනවා අඩෝඩ ඉස්සරම වේගින් යද්දි. okay එහෙනම් let's go. ඉස්සන්න එපා. මෙන්න මේ කාර් එක ගත්තා නම් හරියයි. okay let's go. okay හැප්පෙන්න එපා. okay guys දැන් ඉතින් යෑමක් තමයි තියෙන්නේ. okay මං කිව්වේ guys මේ පාරේ කෙලින්ම ගියපහම තමයි පොයින්ට් එක හම්බෙන්න මම හිතන්නේ. හැරෙන්න නැති විදිහක්ම නැහැ. okay guys මේ තියෙන බඩු මෙන්න මෙතන තමයි guys අපි ඉන්නේ. මෙන්න මේ ඈතින් පොඩ්ඩක් වාහනේ නතර කරලා තියාගමු. මොකද මිෂන් එක ප්ලේ කරලා ඉවර වෙද්දී අපිට ආයේ කාර් එක හොයාගන්න බෑ. මොකක් හරි සීන් එකක් කරා කඩත් ඒක පස්සේ තමයි මීටර උනේ. යාච්චිට හාල කරන්න ඵලයන්. දමම උඹට දිනවම. අඩෝඩු උයි ගියා බං. නෑ. දෙන්නම් උඹට අද. හරි. okay guys. let's go අපි මිටි ටික ගමු. මිටි ගන්නේ මේ මිටි ටික ගන්නේ ටැබ් එක ඔබලා ටැබ් එක ඔබවුවම එනවා. දැන් ඉතින් කෙලින්න තමයි තින්නේ මේකේ. okay දොරක් ගලවුවා මං.
ඕකේ කවුරුත් නෑ තාම මොකුත් නෑ ඕකේ අඩෝ කාර් එක කෑලි ගැලවෙනවා පාලයන් ගෑණියෙක් අඩෝ ඒ ඔබ කොහෙද යන්නේ හිතපන් අඩෝ ගියා බං ෂේ අඩෝ මිෂන් එක පාස් බං මං කිව්වේ ගයිස් කාර් එක නැති වුණා ෂී බලපන් කිව්වේ මොනවක් කරන්නද බං ඔය එන කාර් එකක්වත් ජමු අපි එකක් ගති ඒත් තෙමෙන්න තමයි වෙන්නේ ගයිස් ඕකේ මේ පාරෙන් දාලා යමුනේ මේ පාරෙන් දාලා මෙතනින් දාලා අපි සුපුරුදු පාර අස්සේ පාරෙන් දාලා යමු ඕකේ ගයිස් අපේ පළවෙනි මිෂන් එක ප්ලේ කරලා ඉවරයි හරි ගයිස් එහෙනම් ඉතින් let's go මොකද්ද මම එන්නේ කෝල්ලක් ගන්න කියලා කියන්නේ මොකක්ද දන්නේ බලමු අපි කෝල්ලක් කරන් ඕකේ මොනවා කියනවද දන්නේ ගයිස් යටින් වැටෙන උපසිරස වගේ ටිකක් මේ අර කුකාගේ කෑ මේක බං මොකද්ද හරිනේ අර එදා මං කාරින් හප්පුවේ පළවෙනි මේ එපිසෝඩ් එකේ අන්නේ පොරගේ මේ ෆෝන් එක තමයි තාම අපි ගාව තියෙන්නේ ඉස්සෙල්ලා අපි ඇදම චේන්ජ් කරගෙන තමයි මිෂන් එකට බහින්න ඕන ඕකේ ගයිස් හරි ගයිස් මම පොරොන්දුවක් දෙනවා ඒ කට්ටිය මොකක්ද දන්නවද මම කිව්ව නේද ඔය කට්ටියට අර ඇම්බියුලන්ස් එකකින් පොඩි මිෂන් එකක් තියෙනවා කියලා අන්න ඒක මේ වීඩියෝ එකෙන් පස්සේ මම ගේනවා අම්මා පල්ලා සහතිකයි සත්තයි ගෙනාවේ නැත්තම් බලපන් ගෙනාවේ නැත්තම් මගේ වීඩියෝ මගේ channel එක මේ ඔබලා unsubscribe කරපන් වැඩ ඉවරයිනේ ඕකේ ගයිස් අපි අද මාරු කරගෙන යමු ඕකේ පොර මාරු කරගත්ත ඇදුම අඩෝ දැන්වත් බයික් එකක් හම්බුනොත් සුපිරියයි ඕකේ බයික් එකක් නම් නෑ අඩෝ ටැක්සියක් ආවා කිය බං ටැක්සි දෙකයි ටැක්සි වැඩන්නේ කියමු ටැක්සි වැඩන්නේ බ්‍රෝ මොකද කරන්නේ ඇතින් වාහනයක් කියනවා ඒක මොකක්ද අම්මට සිරි බයික් එකක් බලපන් වාසනාව දොරලම් හැප්පෙන්න එපා වාසනාව දොර ළඟටම ගියා අඩේ කීලිය බලපන් ඕකේ ගයිස් දැන් තියෙන අපේ ඊළඟ මිෂන් එක දැන් ඉතින් යෑමනක් තමයි තියෙන්නේ ගයිස් මුගේ ඔළුව එහෙම තෙල්ලෙනවා බලන්න පේන ඇති ඔන්න ඉතින් කෙලවෙන අවස්ථාවක් ඕක තමයි ගයිස් මට පේන්න බැරි අර බයික් එකේ කෝපා බයික් එකේ තියෙනවා බය වෙන්න කාරි නෑ බයික් එකේ තියෙනවා ඕකේ let's go අඩෝ හැප්පුණා ගේම මගේ හෙල්ත් එකත් බැස්සා ෂිප් බලපන් ඕකේ හෝ ආයෙත් ගියා අඩෝ ආයෙත් බැස්සා ගියමන් කුෂි යුව බලු වැඩ බලපන් ෂි මේ පාරෙන් දාලා ගියා නම් හරිනේ ආහා පිකප් වෙන්න එපා තාවඩෙන් ආයෙත් ඉති කෙලවෙන පොටක් ඕකේ ඔන්න අපිට මිස් වුණා තැන ඕකේ ගයිස් මෙන්න මෙතනනේ මෙතනින් යන්න දිනේ ඕකේ ඔව් මෙන්න පොරවල් ටිකක් ඉන්නා දැන් ඉතින් උන් ටික මට කෙලින්න තමයි ඉන්නේ ඔබ ගහන්නද මට ගෙහුවනේ ඉන්න ඔබට ජම්ප් දැන් මුන් එක ගයිස් රණ්ඩු වෙන්න ඕනේ එතකොට තමයි අර ගේට්ටු අරින්නේ අර කාර් අර මෙව ටිකක් තියනනේ ලොරි ටික අන්න ඒ ටික මේ පුපුරවන්න ඕනේ ගයිස් මේ මිෂන් එකේ තියෙන්නේ ඕකේ අය ඔබ ගහන්නද වරෙන් ගහන්න ගේම නම් ගේමයි ඕකේ ගයිස් ඔන්න ඇරියා බඩු ඇරියා පොලිසියත් ඉන්න මං ගා තුවක්කුවක් තියනවා දන්නේ දැන් මූ මෙතන මට වෙඩි තියෙනවා මම තුවක්කුවක් තියනවා බය වෙන්න දෙන්නම් කුබඩම ඕකේ ගයිස් මෙන්න මෙතෙන් ගිහිල්ලා උඩට නැගින්න තුන්නේ ගයිස් මෙන්න මේ රතු පාට එක පුපුරවමු ඕකේ එකක් පුපුරවම අනිත් එකත් ඉතින් ඔටෝම පිපිරෙනවා ඕකේ ගයිස් දෙකක් ඉවරයි
ඉතුරු එකට දැන් ඉතින් දෙන්න තියෙන්නේ. ඕකේ වැදියන් කොයා මගේ නම් ඔය ළඟට ආපු එකට වැදියන්කෝ. ඕකේ ගයිස් ඒකත් ඉවරයි. તો ඵලයන්කෝ රෙද්දක් කරන්නේ. ඕකේ ගයිස් අපේ මිෂන් එක කම්ප්ලීට්. හරි ගයිස් ඉතින් අද අපි මිෂන් දෙකක් ප්ලේ කරා. තව එකක් ප්ලේ කරලා ගයිස් අපි මොකද්ද කරන්නේ? වීඩියෝ එක නතර කරන්න ඇති. වෙනදා වගේම තමයි. පොයින්ට් මෝල්. අඩෝ ඒක ගාවට නේ යන්න තියෙන්නේ. මේ පාරෙන් යන්න පුළුවන්. ජීප් එක කැපිලා යමු. වැටෙන්න ඕනේ නැහනේ අපි. හිමීටයන් හදිස්සි නෑ බං. ඕකේ මෙතනින් නවත්තමු. ඕකේ ගයිස් ඊළඟ මිෂන් එක ටැබ් එක කෝල් එක ගන්න තියෙනවා. පොලිසියත් යනවා. පොලිසියත් ඉන්නවනේ. කොබ ඉවර නැද්ද? මු මල් කඩනවා වගේ කාට කෝල් කරනවද දන්නේ බං. ඕකේ ගයිස් ඔන්න අපි ඊළඟ මිෂන් එකටත් සම්ප්‍රාප්ත වෙන්නයි යන්නේ. හරි ගයිස් ඉතින් මම මතක් කරේ නෑනේ තාම. සබස්ක්‍රයිබ් කරේ නැත්නම් දැම්ම සබස්ක්‍රයිබ් කරන්න. මේ වීඩියෝ එකේ ලයික් එකක් දාලා කට්ටිය යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. හරි ගයිස් මොකක්ද උනේ? ඇදුම මාරු කරන්න තියනවා කියලා මට හිතෙනවා හිතෙනවා නෙමෙයි ඒක තමයි වෙන්නේ. අපේ බයික් එක පොඩ්ඩක් රිපෙයාර් පාරක් දෙන්නත් ඕන. තා එකපාරක් කැප්පුණොත් පුපුරනවා වගේ සීන් එක තමයි මං හිතන්නේ. වෙන්නේ හෝ අඩු හැප්පෙන්න නම් එපා. ඕ එක ගාවින් නූලෙන් යනවා. මෙන්න මේ පාරේ තමයි තියෙන්නේ ගයිස්. අපේ ඇදුම් මාරු කරන එක. දැන් ගයිස් වෙනම ආතල්ලයක් මේ ගෝල්ෆ් ගහන තැනකට තමයි මං හිතන්නේ අපි යන්නේ දැන්. ඒ මිෂන් එක වෙන්න ඕන දැන් අපි ගහන්න යන්නේ. ඕකේ ඔව් ගයිස් ඒ මිෂන් එක තමයි. අපි හිනා ඉතින් ලෙට්ස් ගෝ තමයි. ඕකේ බයික් රිපෙයාර් පාරක් දෙන්න පුළුවන් නේද? කොහෙද රිපෙයාර් පාර තියෙන්නේ බලමු අපි. මේ ළඟ තියෙන එකක් මම දන්න විදිහට ආව අඩු පාර බලපන් ළඟ තිබිලානේ. මේ පාරෙන් දැම්මහම ඕකේ ගයිස් ඔය තියෙන ඉස්සරහම මෙන්න තියෙන බඩු මේ පාරෙන් දැම්මම හරි. ඇයි දන්නවද ගයිස් මොනවා වෙලා හරි හැප්පුණොත් ඉතින් කෙලවෙන පොටන්නේ. ඕකේ ගයිස් තිබ්බ පාටම යාවේ හැප්පෙන්න නම් එපා. ඕකේ ඉතින් let's go හෝ හැප්පෙන්න එපා. අම්මෝ මූණ ගායින් යකෝ යන්නේ වාහනේ. ඕකේ ගයිස් අර පේනවනේ ගෙදරක ඇති. අන්න ඔය ගෙදෙට්ට තමයි ගයිස් අපි දැන් යන්නේ. සම්ප්‍රාප්ත වෙන්න යන්නේ. මෙන්න මෙතනින් බයික් එක නතර කරා. ඉස්සෙල්ලා මෙන්න මෙතෙන්ට ගියා. මොකද්ද වෙන්නේ කියලා බැලුවා. ඕකේ ගයිස් මෙන්න මෙතන තමයි ඉන්නේ. මෙන්න මේ රෝස පාට අදන් ඉන්න බොසා මරන්න තමයි ගයිස් අපිට තියෙන්නේ. කොහොම බයික් එකනේ. මේකට මෙහෙම යන්නේ අපි මේ බයික් එකෙන් තමයි මම ඉස්සෙල්ලා පයින් ගියා. පයින් කියන්නේ අපිට යන්න පුළුවන් පොඩි ගෝල්ෆ් ගන්න මේකක් තියෙනවා. ඔය තියෙන වාහනේ. ඒකෙන් යන්නත් පුළුවන්. ඒකෙන් ගියහම ගති නෑ බං. ඒ ගයිස් බහැලා පණ පොඩ්ඩක් ගමු අපි 100ක් කරගෙන අපි යන් අපේ වැඩේට. මෙන්න මේ අස්සේ පාරක තමයි හිටියේ මට මතක විදියට. අඩු හැප්පෙන්න එපා මම. ඵලයන් ඉක්මන බයික් එකේ. ඕකේ මෙන්න ඔය ඉන්නේ බඩු ඉන්නවා. ඕකේ ගයිස් දැන් අපිට කරන්න තියෙන්නේ ඉස්සෙල්ලම මෝඩ වෙන්න නැතුව මෙන්න මේ ටික පොඩ්ඩක් එහාට මෙහාට කරන්න ඕන ගයිස්. මෙන්න මෙහෙම කරා අපි බැස්ස බහැපන්. ඕකේ ගයිස් දැන් ඉතින් let's go අඩුවාන් අරුන් ටික එනවා. දැන් ඉතින් උන් ටික කුපිත වෙලා ඉන්නේ. ඔන්න අරුට තමයි කෙලින්න තියෙන්නේ ගයිස්. ඔය බහැපන්. අපිට දිනවද? ඕකේ ගයිස් let's go. පොඩ්ඩක් කතාව නැතර වුණාම මගුල් මුන් ටික එද්දක් කරන්නේ. අඩු හැප්පි.
අඩෝ ෂෙක් බලපංකො මේ රෙද්ද මූ යනවානේ හැමතැනම දපන් බයික් එක ගන්න උඹට දෙන්නම්ම බයික් එක ගනින් කොල්ලෝ බයික් එක ගනින් ඉක්මනට අනේ ඕ නෑ උන්නේ පොරේනා අඩෝ පොරේනා ඵලයන්කෝ අයිෂෝ අඩෝ මිෂන් එක ෆීල් බං ෂික් හරි ගයිස් එහෙනම් ඉතින් අදට අපි සමුගන්නවා ඔය කට්ටියට සුබ දවසක් ඒ වගේම ඊළඟ වීඩියෝ එකෙන් අපි ගෝල්ෆ් ගහන අපේ ඊළඟ මිෂන් එකත් අපි ප්ලේ කරමු එහෙනම් ගයිස් අදට අපි සමුගන්නා ඔය කට්ටියට සුබ දවසක්